හරි බං ඉතින් ගේම් එකට යන්න කලින් සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න ඕනේ. WhatsApp කොළො ටික. හරි බං ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ වලව්ව. බලෑදී හැටියන වලව්ව නෙමෙයි. ගේම් එකේ වලව්ව. හරි බං ඉතින් එළම මගේ පළවෙනි වීඩියෝ ගේම් ප්ලේ එකට දාලා තිබ්බ පළවෙනි කමෙන්ට් එකේ තිබ්බා වලව්ව ගේම් එක ගේන්න කියලා. ඉතින් ඔන්න මම අද ගෙනලා තියෙන්නේ වලව්ව. හරි බං ඉතින් මෙලම වැඩි කතා නැතුව අපි යන් ගේම් ප්ලේ එකට බලමු මොකද වෙන්නේ කියලා. අපි යන් ගේම් ප්ලේ එකට. හරි බයි ඉතින් ප්ලේ දෙමු. තම මිනිස්සු කියන විදිහට මේ වලව්ව අත්පොත සිදුවීම් වලින් පිරිච්චාවක්. ඔව්ලු. ගේට් එකෙන් ඇතුළට වෙනකොටම අමුතු සිතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැංගීමක් දැනුණා. එහෙමද කියන්නේ? වලව්ව ඇතුළෙන් එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. අප්පටසි. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟට ආවා. මෝඩයාගේ. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට යනවා. ඒත් එක්කම මාව පොළොව ඇතුළට කඩාගෙන වැටුණා. අප්පටසි. එතනින් පස්සේ මට මොකුත් මතක නැහැ. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළුතලක්. පොළොව දාන්න ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. මේ මොකද මේ? පේන විදිහට බලන්න රැයක් වගේ. බලමු. ඕන් එක නඩුවක්. මොකද මිනිමින් පත්තු වෙන්නේ මේ මොකද? හරි එදම. හරි බං. දීන පොත. හරි බං ඉතින් මෙතන කියලා තියෙනවා මචං මූ කවුද මේ මමද? නෑ. මේ ඇවිල්ලා මේ මෙතන ඉන්න එක. ඔය යටකට වෙලා ඉන්නේ. ඌ තමයි මේක ලියලා තියෙන්නේ. මම ආවේ මචං බලුව අභිලාෂ් හොයන්නලු. ඌ වෙලා තියෙන අභිලාෂ් හොයන්න. හරිද? ඒ තුටේවා හොයාගන්න බැරි වෙලාලු. මෝඩයාගේ අනේ මන් දන්නේ පිස්සු ගෝතේ. වලව්වේ ලොකු නිදානයක් තියෙනවා මචං. පාසලත් කාසි 12ක් නාග පිළිමයකට පූජා කරන්නත් ඕනේ. හරි බං ඉතින් පූජා කරමු. හරි මචං නිදන් වතුල කියලා පොතකුත් තියෙනවනේ. ඒකේ තියෙනවා විස්තරය. ඒකත් අපි බලමු. හරිද? හරි. මගුල් ඕනේ. අපි යන් කිරින්ම ගේම් එකට. හරි බං ඉතින් එනම. මම ඉතින් මේ ගේම් එක වැඩි දන්නෙත් නැහැ, ගහලත් නැහැ. පළවෙනි වතාවට ගහන්නේ. අර කමෙන්ට් එකේ දාලා ඈ. අම්මඩ මෙතන තාම මචං අර වැඩිට තියෙන්නේ. හරි. මම පළවෙනි වතාවට මචං මේ ගේම් එක මම දන්නෙත් නැහැ මොකද්ද කියලා. මොනවද කරන්න තියෙන්නේ කියලා. කියපු හැටියට කාසි 12ක් හොයාගන්න තියෙනවා. මෙතන මැනිකකුත් තියෙනවා. හරි බං ඉතින්. කැමේ කැරෙන්නේ නැති මම හිතන්නේ ලොක්. යතුරු කොහෙන්ද යන්නේ? බ්‍රදර් උඹ ගාව යතුරු තියෙනවා. යතුරුක් තියනවාද බම්බ? අනේ මන් දන්නේ නැහැ බං උඹලා ඔහොමම තමයි බං. උඹලා ඔහොමම තමයි. උඹලා නිකමට මට කතා කරන්න තිබ්බනේ බං. මට කතා කරන්න මම නතින් ගහලා දෙනවනේ මචං. මේ කරින්න බං. මේ කියන්නේ බං බඩු. හරි බං මේ කරින්න මචං කියේ. සත්‍ය බං. මේ රතු පාට අයිකන් එකේ බුවා මචං. ඒක බිම වැටෙනවා. මේකේ බුලම් අම්මත්. ඒකෙන් මේකෙන් යන්නේ නැමෙන්න පුළුවන් මේකෙන් හරි. මේ තියෙන බං මේ තියෙන කියව නිදන් වතුර වෙන්න ඕනේ. වදන් නිදුල. හරි බං ඉතින් යන්න. මේකේ තියෙනවා බං අර මගුල. බින්දකුත් දෙන්නලු බං මොන මගුලක් කියනවද දන්නේ? අනේ මන් දන්නේ. අපි බලමු මේක හරියට ගන්න පුළුවන් නේද කියලා. තාත්තට චෙක් කරන් යම් බං. මොකද මේ? මේ මොකද්ද මේ? අම්මා කවුද? මේ නයි. මුටද එතකොට අර පූජා කරන්න ඕන දේවල් පූජා කරන්න හිතා කරා. මගුල. නෑ ඒක තියනාගේ 3 වෙනි එකක් වෙන්නේ. හරි ඒක තියනාගේ 3 වෙනි එකක්. කාද බං කෑලා? අම්මා ඕබාරයක්. නයිස්. කොරල් ගේම් වල තියෙනම දෙයක් තමයි කෝබාරය. ඒක මිටියක් හදනවා ආඩෝ නයිස් බං නුවර ගිහින් තියෙනවා මම ගහන්න බෑ අම්මට පොඩායි අම්මට උඩු ටක් කරනවා බෑ ආ දැන් මෙතන
හරි බං ඉතින් ඉවරම ඉවර. දැන් ඔක්කොට වැඩක් වෙන්නේ. කාසි 12ක් හොයාගන්න තියෙනවා. කොහෙන්ද බං කාසි 12ක් හොයාගන්නේ? එතනක් නෑ මොකෝ. ගණියේ කියන මචං මේ සද්ද හැටියට මචං විහාරාජු ගාගෙන එනවා මචං ගණි. මොකද බං එහෙ? මාව දැන් කහම වෙන්න තියෙන්නේ. ඕ සත්ත වුණා. ඔයාලට මං කියන්නේ එහෙනවා කියලා මං හිතනවා මචං. Game mo kailan na yan? Nice. Apa khasiat ya? Nice, super nice. Aneh deh. Itu nama apa nama din? Mata mimi din kalan kian ni. Hari ban. Aku baru naga. Ni aku mah kadal aing kerana tanah dia ni mang kita. අපේ වස්තුව හොරගම් කරන්න ඕනේ කැවිත්. කවුද මල්ලි? හරි බං මිටිය බිමින් දාගම අපේ මිටිය වැඩක් නැහැ. මීයා දෙක් ආචි. අද. ඉතින් ආචි. හරි බං මේ මිටිය මේ කරන්නේ බං මේ ආච්චි තොර වටේ ඉන්නවා. මම හිතන්නේ මේ ආච්චි නෙමෙයි ඉන්නේ ඒකයි ඔය. අපි ගිය ගමන් මේ මොනේ. යා මම නෝ කියන්නේ. ආයෙත් හොරෙක් කැවිත්. ආයෙත් යන්නේ අපෝ දෙන්නේ මම හරි. ආයෙත් හොරෙක් කැවිත් නේද? මේක තමයි මෙතන කන්නේ දාන්න දින කොහොමද දන්නේ? ඕ මෙතන තමයි දාන්න මෙතන තමයි දාන්න. හරි බං. හතරක් දාගත්ත කාර්යයක් ලෙස. අම්මරු ඊ මොකද වෙන්නේ? ඊ බකුරාද? අම්මට නෑ බං මේ රෝට්ටක් යා. අඩෝ නයිස් දෙනගත්ත එක. අම්මා මේක මෙතන. මැනික දැන් නෝ කියලා මරක් නෑ මං හිතන්නේ. අචි අචි. එන්නකෝ. අන්න නෙමෙයි තියෙන්නේ. ටක් එන්නනේ අපි එන්නකෝ ටක් ඔයා. හරි බං ඉතින් එනම. මේ අපි වැළුවද බං? මචං මේ කෑල්ල බලන්න කීනේ. අම්බෝ අච්චි. අපි ආව ගහන. මියා කීෂාල කරදරයක් වුණා. අචි. එන්නකෝ. එන්නකෝ. අචි. එන්නකෝ. එන්නකෝ. අම්මින්ද. අම්මි චෙක් කරගන්න ලජුට. මෙතන හැංගිම හොඳයි වගේ. මෙතන හැංගින්න පුළුවන් මම හිතන්නේ පුළුවන්. මේ කටක් එළු පුරන්න වෙන දණක් ඇත්තම නැත්නම්. ඒ තියයි කියන්නේ. මෙතන කාසියක් තියෙනවා නේද? මෙතන හැංගිම හොඳයි වගේ. මම හිතන්නේ මට ගැහුවා. අඩෝ ඒ හැංගුණාට කිව්වා. හරි බං ඉතින් එනවා. මෙතනින් මම වාස්තියක් ගත්තා. අප අපිට කොහෙද බං චෙක් කරන්න තියෙන්නේ? චෙක් කරන්න නම් මම නම්බර් චෙක් කරන්න. අම්මා මෙතන කාසියක් තියෙනවා. එතන ලීවරයක් වගේ එකක් තියෙන නිසා ඒකත් අපි ගමු. මොකද එන්නද ගන්න කියන්නේ? කතා
අයියෝ ගන්න එපා ගන්න එපා ගන්න එපා. හරි බා. ඒකට කියන්නේ දීවරයක් කියලා. කොහෙද කරන්නේ හයි කරන්නේ. නයිස්. ඒක තමයි. හරි බං ඉතින් මේක තියාගන්න. මචං මේකේ දෙයක් අතෑරියොත් අතෑර ගන්න බෑ. ඒක මේ මතක තියාගෙන ගේම් එක ගන්න. අපි මේක දෙයක් අතෑරියොත් අපිට ඒක ගන්න බෑ. ආයි ගේම් එක ඒ වගේම මේ ඔය තියෙන නිකන් අර යක්ක මූණක් වගේ උඩු කොළ පාට අන්න එතන මේ තියෙන නිකන් අන් දෙකක් එක්ක ඔළුවක් අන්න ඒකේ බං මේ හර්ට් එක ඒ ළඟටම ආවොත් බං අපිට බඩු මුකුත් ගන්න බෑ අන්න ඒක නේද තියාගන්න මචං සිගන්න එපා එතකොට දැන් එහෙම වුණාම මචං මේ පුළුවන් මේ හර්ට් එක අඩි කරගන්න මේ අර නිකන් ආශානාගේ තියෙනවා ඒ වගේ තව එකයි ඉන්නේ දකින්න ඕන අම්මට දැක්කද මගේ අඩුව දුවන්න එපා. දුවන්න නැතු ඉන්නේ අතන තියෙන අර තියෙන අතන තියෙන ගම්පාට අන්න ඒක යවන්න මට ඒක රැස් කරාම මේ අපේ හොත් එක ආදී අටු වෙලා තිබ්බා මගේ පිරනවා හරි බං ඒකයි ඕනේ අපිට මේකත් ගමු ඉතින් හරි බං තව එකක් ඔය හරි තියෙන්න ඕනේ මේ ඔය ඉතින් දන්නේ නැහැ අන්තිම එක තමයි චුට්ටක් බලන්න අමාරු කරන්නේ බලන්න චුට්ටක් බලන්න මේකක් අපි පොතට කරමු දැක්කද පොළ පාට පිටියුනා Lagi orang. Ambil ibarat kerana. අනේ අම්මේ ඉවරයක් කරයි කියලා මම බයි. හරි බං ඉතින් අපි දැන් කෙලින්ම යමු. කෙලින්ම මේ අදුකුද නැතු වංගුඩතු කෙලින්ම පට්ටති. අතස් මේ නෝට්ටමේ. නාරත් දුවරට වෙලා ඉන්න. ඇතේ. කොළ. හරිද? මගේ කියලා කිව්ව මචං. මොකද ini කරට අඩේ මේකෙන් තමයි මචං අර ගියා මෙහා කරන් දෙන්නේ මේක අම්මට සී මෙතන දෙන්නේ නැති මේක දාන්න තියෙන්නේ හරි බම් මැනික දාගමු අපි ශනික හරි බං ඉතින් එළම හරි කෝ නාකි හරි කරේ අපි බයි බයි නෑ පොඩි වැඩක් තියෙනවා ඉතින් අර පොඩි ආසාවක් තියෙනවා හරිද? ඒ ආසාව තමයි මෙන්න මේ පල්ලෙහාට අපි තියනවා මචං මෙන්න මේ පහන. ඒක අපි කරමු. ටෝච් හරි බං කියනවා. උඹලට කරන්න බැරි වුණ එක මම කරා. ඉතින් මෝඩ ටික. උඹට බැරි වුණ එක මම කරා. ඉතින් උඹ හරි මෝඩයි බං. උඹට බැරි වුණ එක මම කරා. උඹ වෙන මෝඩයි බං. හරි බං. ඒක තමයි මම හැමෝම කියන්නේ. මගේ ආසාව ආවේ. හරි බං ඉතින් චූටි ආසාවත් ඉෂ්ට කරගත්තා මෙතන යන්න. ඉතින් පණිමු. යන්න. අතේ මොන වින්ද? හරි බං ඉතින් එළම. හරි. ඉවරේ පල්ලෙහාට. අම්මට මෙන්න නිදානේ. ඉන්න සුද්දන් දානේ. ඔන්න තමයි නිදාන ගන්න. අම්මට හුටු නිදානේ. මේ තියෙන්නේ නිදානේ. හැමතැනම වරදලා. අනේ නිදානේ. කොලින් පිරලා. මොකද සත්‍ය? හරි බං ඉතින් ගේම් එක ඉවරයි. හැබැයි මං හිතන්නේ වලව්ව ගේම් එක ඉවර නෑ. මං හිතන්නේ දෙවෙනි එපිසෝඩ් එකක් හරි නැත්නම් මේකේ අප්ඩේට් එකක් හරි එනවා ඇති. මේකම තමයි අපිට පෙන්නන්නේ ස්ක්‍රීන් එකේ. හරි බං ඉතින් එළම ඔන්න ඉතින් පළවෙනි කමෙන්ට් එකේ කිව්ව විදිහටම මම ගෙනාවා වලව්ව. ඔව් ගෙනාවා ගැහුවා. අපි එකකින් දින්නා සුපිරියක් එක ලංකාවේ හදපු සුපිරිම හොරල් ගේම් එක කියලා මට කිව්වේ හැකි. සහ පළවෙනිම හොරල් ගේම් එකක් කියලා කිව්වේ හැකි. හරි බං ඉතින් එළම. එහෙනම් බං ඉතින් මං යනවා. එහෙනම් good bye මචං. ස්පයිඩර් ෆියුසර් එකේ එපිසෝඩ් දෙකක් ගේන්න නම් මචං. බලා කමෙන්ට් කරලා දාහලා ස්පයිඩර් ෆියුසර් දෙවෙනි එපිසෝඩ් එකක් ගේන්න කියලා. ඔයාලා ගේන්න කිව්වම මම අනිවාර්යෙන් එකක් ගේන්න.
ගේනවා. හරි බං ඉතින් එළම අපි කැපුණා එහෙනම්. ජය වේවා. පරිස්සමෙන් ඉන්න. බයි.